Welcome guys. අද අපි කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. ඔයාලා මීට කලින් ජින් කියලා අමානුෂ්‍ය දෙයක් ගැන අහලා තියෙනවද? ලංකාව තුල මේ වැඩි ප්‍රචලිත නොවුනත් වෙනත් රටවල් වල බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන අමානුෂ්‍ය දෙයක් තමයි මේ ජින් කියන්නේ. ඉතින් මේ ගැන වැඩි විස්තර අපි අපේ වීඩියෝ එකේ කතා කරමු. ඉස්ලාම් දහමට අනුව ඔවුන්ගේ ශුද්ධෝ කුර්ආනයේ සඳහන් වන ආකාරයට දෙවියන් වහන්සේ විසින් මුලින්ම මවලා තියෙන්නේ සාතාන් සහ ජින් යන කාණ්ඩ දෙක. මොවුන් මවලා තියෙන්නේ ගින්දර භාවිතා කරගෙන. අවසානට මවපු ජීවීන් වන්නේ මිනිසෙයි. මිනිසෙයි මැවීම සඳහා දෙවියන් වහන්සේ භාවිතා කරලා තියෙන්නේ මැටි පස් කියලා තමයි ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් වෙන්නේ. ඉතින් මෙම හේතුව නිසා දෙවියන් වහන්සේ විසින් මවපු උසස්ම ජීවීන් මිනිසෙයින් ලෙසයි ඉස්ලාම් දහමට අනුව සැලකෙන්නේ. දෙවියන් වහන්සේ විසින් මිනිසෙයින් මවන අවස්ථාවේ සාතාන්ලට සහ ජින්ලට පවසලා තියෙනවා මිනිසෙයින්ට ගරු කරන ලෙස. නමුත් මේට විරුද්ධ වන සාතාන් පවසනවා අපිව මවා තියෙන්නේ ගින්දර වලින්. එම නිසා මැටිපස් වලින් මවපු ජීවීන්ට අපි ගරු කරන්නේ නැහැ කියලා. ඉතින් මෙතැන් සිට තමා සාතාන් මනුෂ්‍යයන්ගේ අයාපත උදෙසා කටයුතු කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මේ ජින් කියන කාණ්ඩය කොටස් දෙකකට බෙදෙනවා. මේ කාණ්ඩ දෙකෙන් එක කොටසක් සාතාන් කියන දේ පිළිගෙන සාතාන් සමගයි කටයුතු කරන්නේ. අනෙක් කොටස දෙවියන් වහන්සේ කියපු දේ පිළිගෙන මනුෂ්‍යයන්ගේ යහපත උදෙසායි කටයුතු කරන්නේ. මේ ජින්ලා බොහෝ දුරට මනුෂ්‍යයන්ට සමානයි. ඔවුන්ගේ තිබෙන එකම වෙනස වන්නේ මනුෂ්‍යයන්ගේ පාදයන් ඉදිරිපසට මුහුණලා තිබුණත් මේ ජින්ලගේ පාදයන් වම් පාදය වම් පසටද දකුණු පාදය දකුණු පසටද පිහිටන ආකාරයටයි මුහුණලා තියෙන්නේ. මෙම ජින්ලගේ තියෙන විශේෂම දේ තමයි ජින්ලව මනුෂ්‍යයින්ට යටත් කරගන්න පුළුවන්. ඒ යටත් කරගන්නවා කියලා කියන්නේ අපිට ජින්ලව ලවා වැඩ කරව ගන්න පුළුවන්. මෙය පිළිබඳව මතයන් රැසක් පළ වෙලා තියෙනවා. එයින් එක් මතයක් වන්නේ කුර්ආනයේ තියෙන යම්කිසි පරිච්ඡේදයක් 49 වතාවක් කියවීමෙන් මෙම ජින්ලව යටතට ගැනීමට පුළුවන් කියලා. මෙහි තියෙන තවත් මතයක් වන්නේ එම පරිච්ඡේදයම 444 වතාවක් කියවීමෙන් මෙම ජින්ලව යටතට ගන්න පුළුවන් කියන එක. මෙම මතයන්හි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් ජින්ලව යටතටගෙන වැඩ කරවගත හැකි බව ඉස්ලාම් භක්තිකයින් විශ්වාස කරනවා. නමුත් මෙලෙස ජින්ලව යටතටගෙන වැඩ කරව ගැනීම පාප ක්‍රියාවක් ලෙසයි ඉස්ලාමයේ සඳහන් වන්නේ. ඒ කෙසේ වෙතත් ජින්ලව යටතටගෙන වැඩ කරවගත් මිනිසුන් මේ සමාජයේ ඉන්න බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. මෙම ජින්ල වැඩියම ක්‍රියාකාරීව ඉන්නේ අඳුරේදී. ජීවියෙකුගේ ශරීරයේ තියෙන ලී ඒ ජීවියට හානියක් නොකර සම්පූර්ණයෙන් පුරා බොන්න පුළුවන් හැකියාවක් මේ ජින්ලට තියෙනවා. සාමාන්‍ය මිනිස් ශරීරයකට මේ ජින් ඇතුළු වුවහොත් ඔවුන්ගේ ඇඟෙන් යම්කිසි සුවඳක් හමන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ මිනිසා ආගමට ලැහැතිව කටයුතු කරන්න පටන් ගන්න. මේ විදිහේ යහපත් ආකාරයට කටයුතු කරන්නේ මේ ජින්ලකින් යම්කිසි හොඳ ජින් කෙනෙක් ශරීරයට ඇතුළු වුණොත් පමණයි. මම අර මුලින් පවසපු ආකාරයට අර ජින්ලගේ කොටස් දෙකෙන් හොඳ ජින් කෙනෙක් මනුෂ්‍ය ශරීරයකට ඇතුළු වුණොත් මෙවැනි යහපත් ක්‍රියාවන් වල නිරත වෙන්න ඉඩ තියෙනවා. නමුත් නරක ජින් කෙනෙක් ශරීරයකට ඇතුළු වුණොත් එම මනුෂ්‍යයා දිනෙන් දින විරූපී භාවයට පත් වෙනවා. ඊට හේතුව මේ නරක ජින් විසින් මනුෂ්‍යයාගේ ශරීරයේ තියෙන ලී ඉක්මනින් උරා බොනවා. මේ නිසා ඒ මනුෂ්‍යයා ඉක්මනින් මරණයටද පත් වෙනවා. මෙලෙස යම්කිසි මනුෂ්‍යයෙක්ගේ ශරීරයට ජින් කෙනෙක් ඇතුළු වුණා කියලා කලින්ම දැනගත්තොත් එම මනුෂ්‍යව බේරගන්න පුළුවන් රිචුවල්ස් තියෙනවා කියලා සඳහන් වෙනවා. සාමාන්‍ය ජින් කෙනෙක් මිනිස් ඇසකට නොපෙනුනත් ඔවුන් වැඩි වශයෙන් කාලය ගත කරන්නේ මිනිසුන් සමගයි. ලංකාව තුලත් යම්කිසි ස්ථානවල මේ ජින් කෙනෙක් විසින් මිනිසෙක්ව පොසෙස් කරා කියලා වාර්තා වෙලා තියෙනවා. ලෝකයේ පුරාද මේ ජින් පිළිබඳව සිද්ධීන් රාශියක් වාර්තා වෙලා තියෙනවා. එවැනි සිද්ධීන් කිහිපයක රූපරාම තමයි මේ තියෙන්නේ. Başka cinler varsa bedenine canlılara Allah'ın rahmeti. Eyne mekta'buhu ye'ati bikumu Allahu cemi'en cem'ul bedenler. L'alemin. Ar-Rahmanir-Rahim. Terus Quran. Ini siapa? Yang Islam itu? Itu yang katakan Islam itu? Kamu siapa?
Kamu siapa? Kamu siapa? Kamu siapa? Jangan keluarkan biar aku sini dalam ini, Bang. Kalau kamu tidak mau Aku keluar, mau jaga iya. Aku mau tidak jaga perlu. iya. Manusia ini tidak perlu jagaan kamu. Aku mau Dia jaga iya. dia cukup dijaga oleh Allah. Aku jaga iya saja. Itu ඉතින් මේ ජින් පිළිබඳ ඔයාගේ අදහස මොකක්ද? ඒක පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන මේ යන්න. ඉතින් මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බ වෙමු.